මොනවා? security මොකක් කරන්නේ නේද? මොකක් කරන්නේ නේද? හිතුවද මේක දන්සලක් කියලා? තමුන්ගේ පවුලේම කියලා හිතාගෙන ඉඳි හංගගත්තේ. අනේ ඇත්තට කොහෙලා තමයි දවසකවත් ගෑනු. අනේ නෝනෝ නැති බැරි කමට කළා මිසක්ක හොරකමට කළා නෙවෙයි නෝනෝ. අනේ මේ නැති බැරි කම නම් හංග කරගන්නවා. අනුන්ගේ හොරකම් කරන්නේ නැතුව. නෑ මං කියන්නේ බොරුද කියලා ඔයාම හිතන්නකෝ. මේ කිරිපිටි පැකට් එකක් කියන්නේ මොකද්ද? අපි වෙසක් ඩාන්සර්ටත් මේවයි කිරිපිටි පැකට් 10 ගානින් බෙදනවා. ඒකට හොරකමට ඉඩ දෙන්න බෑ. ඔමින් මම පොලිසියට කෝල් කරන්න. අනේ නෝනෝ එදු දෙමෝපියන්ට පින් අයිති වෙයි. අනේ මට යන්න දෙන්නකෝ. අනේ යන්න දෙන්න නෝනෝ. බැලුවම මම හොරකම් කරලා තින්නේ මගේ දෙමව්පියම නිවන්ට යවන්න. මේ ගෑණි මොකක් කරලා හුණා? මොනවද හොරකම් කළේ? කිරිපිටි පැට් එක. මුදලාලි මහත්තයා හොරෙක් අල්ලගෙන. හොරේ? අල්ලගත්ත හොරා. අනේ පුදු මහත්තයෝ පින් අයිති වෙයි මට යන්න දෙන්න පුදු මහත්තයෝ. ඔයාලා ඉන්නේ අපිට බින් දෙන්න නෙවෙයි. අපිට පව් පුරවන්න. එනවා යන්න. අනේ පුදු මහත්තයෝ අනේ පින් අයිති වෙයි මට යන්න දෙන්න. අම්මේ කරුණා කරලා කරදර කරන්නේ නැතුව අපිත් එක්ක යන්න එන්න. මේ ලෝකේ හැම තාත්තෙක් වගේම මමත් හැමතිස්සෙම හිතන්න පුරුදු වෙලා උන්නේ මගේ දුවට අහිමි වෙච්ච දේවල් ගැන විතරයි. ඒ හින්දා තමයි ඔයත් එහෙම හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. මම මේ හිතන විදිය වැරදි නම් ඒක මගේ වැරද්දක් නෙවෙයි තාත්තගේ වැරද්දක්. ඒ ඉතින් තාත්තනේ මට මේ විදිහට හිතන්න පුරුදු කරේ. මන් දන්නවා තාත්තේ. තාත්තයි මමයි හිතන්නේ අහසේ පොළොවයි වගේ. ඒ වුණාට ඉතින් ඒකට මම මොනවා කරන්නද? වයසට යනවා කියන්නේ කන්දක් නගිනවා වගේ දෙයක් දුවේ. කන්ද නගින්න තමයි වටපිටාව හොඳට පැහැදිලිව පේන්නේ. ඒ වගේ තමයි වයසට යනකොට තමයි අපිට ජීවිතය ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ. තමුන්ට මේ ජීවිතයේදී අනුන්ගෙන් වැරදි සිද්ධ වෙන්න පුළුවන් දුව.
ඒව අමතක කරන්න පුළුවන් තරමේ නිහතමානිකමක් දුවට ඇති වෙන්න ඕනේ. ඒකට තමයි අපි මනුස්සකම කියන්නේ. මං දන්නවා තාත්තා උතනට තමයි එන්න හදන්නේ කියලා. ඒ වුණාට තාත්තා හොරකම කියලා කියන්නේ හොරකමමයි. ඇල්පෙනිත්තක් හොරකම් කරත් එකයි, ඒරෝප්ලේන් එකක් හොරකම් කරත් එකයි. අනික තාත්තා මොකටද ඔය ගැන ඔච්චර වද වෙන්නේ? දැන් ඒ ගැන පොලිසියෙන් බලාගනි. ජීවිතය ගැන ඔහොම සැහැල්ලුවෙන් හිතන්න එපා පුතේ. ජීවිතය කියන්නේ සබම්බෝලයක් නෙමෙයි. ඊට වඩා හරයක් තියෙන බරපතල දෙයක්. මං හිතන විදිහේ වැරද්දක් තියෙනවා නම් ඒකත් මගේ වැරද්ද නෙමෙයි. තාත්තගේම වැරද්ද. තාත්තා ජීවිතේ බරපතලක් ගැන මට කියලා දීලා නැහැ. ඇත්ත. මං දුවට ජීවිතේදී කිසිම බරපතලක් දැනෙන්න දුන්නේ නැහැ. ඒ හැම දෙයක්ම මම බාරගත්තේ දුවට ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න. තෝ ඒක තේරුම් ගන්නේ නැත්තම් මට කරන්න දෙයක් නැහැ. ඒක මගේ වැරද්ද. මුදලාලි මහත්තයා සිරිදාස මහත්තයෝ මේ වගේ දේවල් ලේසියෙන් අතාරින්න හොඳ නැහැ. මොකද හොරාටයි බැම්මටයි බුරුලක් දෙන්න හොඳ නැහැ කියලා කියමනකුත් තියෙනවනේ. ඒ ගැන කතා කරගන්න තමයි මං ආවේ. මොනවා කතා කරන්නද මුදලාලි? මං හිතන්නේ අමාය මැඩම් ලොකු මාත්‍යට කතා කරා. කේස් එක පොඩ්ඩක් තද කරන්න කියලා තමයි මං හිතන්නේ කියලා තියෙන්නේ. ලොකු සර් ඇතුලේ ඉන්නවා. මුදලාලි මහත්තයා යන්න. හොඳයි. සිරිදාස මහත්තයා මේ අවේලාවේ නිකන් කෝල් එකක් දුන්නා නැතිනේ. වාඩි වෙන්න. සමහර දේවල් මොන බලාගෙනම කියන්න ඕනේ. එතකොට තමයි අනික් කෙනාට දැනෙන්නේ. ඉදිත් ඔයා පොඩ්ඩක් එළියට ගියා නම් ඕනෝනම් මම කතා කරන්න. අර ගෑනු කෙනාකෝ. උන්ද කොහේ කෙනෙක්ද? ඔය ඉන්නේ කොහේ කෙනෙක්ද කියලා මන් නම් දන්නේ නැහැ. මොකද ඇත්ත කියන එකත් අමාය නෝනත් කෝල් එකක් දීලා තිබුණා. සර්, උන්ද මේ පැත්තේ කෙනෙක් නන් නෙමෙයි සර්. කොයි පළාත කෙනෙක් වුණත් කමක් නැහැ. පොලිසිය දවස් දෙකක් තුනක් ඉන්නකොට ඇත්ත කියයිනේ. මාස්ටර්, මේ සල්ලි ටික උන්ට දීලා එන දිබ්බාගක යන්න කියන්නේ. සිරිදාස මහත්තයා මම බිස්නස් කාර්යයක් වෙන්න ඉස්සෙල්ලා ගුරුවරයෙක් විදියට වැඩ කරේ. ඒ සේරටම ඉස්සෙල්ලා මම මිනිස්සෙක් වුණා. මේ සිරිදාස මහත්තයා මේ ගෑනු කෙනා අඳුරනවද? මම ගෑනු දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් මහත්තයෝ. මගේ දුව ගෑනු කෙනෙක් බව මට අමතක කරන්න බෑ. ඒක අමතක කරන්න බැරි තාක්කල් මට තවත් ගෑණියෙකුට වෛර කරන්න බෑ. කිව්වට අමනාප වෙන්න එපා සිරිදාස මහත්තයෝ. සමහර වෙලාවට මනුස්සකමත් ඕනට වැඩිය තියනවා කියන්නේ ඒක අපේ දුර්වලතාවයක් වෙනවා සිරිදාස මහත්තයෝ. නේද සර්? පිරිමියෙක් උපදින්නේ මේ ලෝකේ උපදින තවත් ගෑනු කෙනෙකුගේ හුස්ම වැටෙන විදිය දැනගන්න සූදානම් වෙලා. එහෙම බැලුවාම පිරිමියෙක් විදියට
ඒ ගෑනු කෙනාව අඳුරන්නේ නැහැ කියනවා නම් මම වැරදි. ඒ තද කාලේ සිද්ධ වෙන දේවල් වල හැටියට පොලිස් කූඩුවකට හිර වෙච්ච ගෑණියෙක්ව හඳුනනවායි කියලා කියන්නේ කොහොමද මහත්තයෝ? මේ මිනිස්සයාට යන්න දෙන්න මහත්තයෝ. මහත්තයාට මට උදව් කරන්න ඕනේ කියලා හිතනවා නම් ඒක කරන්න. අපේ account එක ගැන විශ්වාසයක් තිබුණා නම් මම මිස්ටර් සෙනවිරත්න කියලා අපෝ මේ accounts හදවන්නේ නැහැ. ඒ උනාට ඉතින් දැන් අපේ තාත්තගේ වැඩ. කිසි පිළිවෙලක් නැහැ. එහාට සල්ලි දෙන්නකොම එහාට දෙනවා. මෙහාට දෙන්නකොම මෙහාට දෙනවා. අන්තිමේදී බංකොලොත් වෙනකම්ම දන්නේ නැහැ. තාත්තා ගබඩාවට එන්නේ කීයටද? මට පන්සලට ගොඩ වෙන්නත් තියෙනවා. ඔය ඉතින් මං එහෙම තාත්තා පන්සල යනවා කියලා නෙමෙයිනේ. ගබඩාවට එන්නේ කීයටද කියලා. වෙලාවක් තිබුණොත් බලමුකෝ. කොහොමද ඉතින් තාත්තට හවස් වෙද්දී යන්න පුළුවන් වෙයිනේ? තාත්තා නිකමටවත් ගබඩාවට ආවේ නැතුනොත් එහෙම එක මට හොඳ නැහැ. මිනිස්සු හිතයි මම මේ දේවල් හැම එකක්ම අතට අරගෙන කන්ට්‍රෝල් කරනවා කියලා. සිතුවිලි කියන්නේ පුදුම නිදහස් දෙයක්. ඕන කෙනෙකුට ඕන දෙයක් හිතන්න පුළුවනි. නමුත් අපි කරන කියන දේවල් හරිනම් අනු මොනවා හිතුවත් කමක් නැහැ. මේ ඔය කොහොමද පොලිසියෙන් බරගත්තේ? අනේ බුදු මහත්තයෝ මට පොලිසිය මහත්තුරු යන්න දුන්නා. මේ මං ආවේ කඩේ මුදලාලිට පින් දීලා යන්න. පොලිසියට බටර් ගාලා ආව මදිවට ආවදායිත් මේක අසරින් ගන්න. මේ මට පවු නොදී යනවා යන්න මෙතනින්. Morning, madam. මේ මොකද මේ? මෙයා නේදී හොරකම් කළා වුනේ. ඒකනේ madam. පොලිසියෙන් නිදහස් කරලා. මේක අස්සර මේ ආයේ රින්ගන්නේ යද්දි තමයි මං අල්ලගත්තේ. මේක හරි වැඩන්නේ. අපි පොලිසියට අල්ලලා හොරෙක් බාර දුන්නාම පොලිසිය හොරාව ආපහු අපි ළඟට මෙවනවා. මොකද මේක කරුම? අනේ නෝනේ මං කලේ වැරද්දක් වෙන්න ඇති. මං ආවේ සමාව ඉල්ලගන්න. මේ වැරද්දක් කරාම දඬුවමක් මිසක් සමාවක් දෙන්නටක් නැහැ. තේරුණාද? ඉන්නකො මම පොලිසියට කතා කරන්න. මේක හරි වැඩන්නේ. හෙලෝ. මම මේ කතා කරන්නේ සිරිදාස් හෝල්ඩින්ග්ස් එකෙන්. ඊයේ මෙහෙ හොරෙක් ඉඳලා අපි ඔහෙට බාර දුන්නා. දැන් මේ මනුස්සයා එමත් මෙහාට ඇවිල්ලා. මොකක්? Security? Yes, madam. මේ තාත්තිට කියන්න අර මනුස්සයා එමත් ඇවිල්ලා ඉන්නවා කියලා. Okay, madam. බලන්නකො මහත්තයෝ. මට වැටලා තියෙන මරාලේ. අර හොරකම් කරලා හමුන ගෑණියෝ අල්ලලා දුන්න මදිවට අපේ මුදලාලි මහත්තයා එනකන් ඒ ගෑණිගේ පාළු මකන්නත් වෙලා තින්නේ මටමනේ. මුදලාලි මහත්තයා දැන් එයිනේ. අමාය මැඩම් එක්ක නම් කතා කරලා වැඩක් නැහැ. හෙලෝ. හරි. කොහොද දැන් මේ ගෑනු කෙනා ඉන්නවද? දැන් නම් මුදලාලි මහත්තයා පන්සලට යන්නයි ලෑස්ති වෙන්න හදන්නේ. හරි මං කියන්නම්කෝ.
අර ඊයේ හොරකම් කරලා වුණේ ගෑනු කෙනා මුදලාලි මහත්තයා එනකම් බලාගෙන ඉන්නවලු. කොහෙන් අමාය නෝන? මැඩම් තමයි පණිවිඩය දෙන්න කියලා තියෙන මුදලාලි මහත්තයාට. අපි කෙලින්ම කඩේට යමු. හොඳයි. මං දැන් ඔහෙට එකපාරක් කිව්වනේ. ආන් හරියට වෙලා ඉන්නවා. මුදලාලි මහත්තයා ආවත් එහෙමයි, නාවත් එහෙමයි. ගෑනු කෙනාට එන්න කියන්නේ. හොඳයි. අනේ බුදු මහත්තයෝ මහත්තයට බුදු බවත් වෙන්න ඕනේ. වැරද්දක් හරි ගස්ස ගන්න මෙහෙම සමාව දෙන කෙනෙක් මං කවදාවත් දැකලා නෑ මහත්තයෝ. ඔය වැරද්ද ආපහු කරන්නේ නැත්තම් ඒක ලොකු දෙයක්. අනේ නෑ බුදු මහත්තයෝ මං ආයේ කවදාවත් හොරකම් කරන්නේ නෑ. අඳුරනවද මාව? ලෝකෙ මිනිස්සු සමාව දෙන්න ලෑස්ති වෙලා ඉඳෙද්දි ඒ සමාව බාර ගන්න ලෑස්ති නැත්තම් ඒක කරුමයක්. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. දැන් මම නරකලටම බඩුව දුඹර කරන්නේ. හරි අයින් කරන්න කලින් මම ලිස්ට් එකක් කරලා ගෙනත් එන්නම්. දෝය අඬන්නේ දුකටද නැත්නම් තරහටද? අර මිනිස්සු සේරම අර විදිහට මන් දිහා බලලා hina වෙද්දි මට පොළොක් පලාගෙන යන්න පුළුවන්කම තිබුණා මම ඒකත් කරනවා. මටත් මගේ ජීවිතේ වගේ අවස්ථාවල් තිබිලා තියෙනවා. හැබැයි දුවට මේ ලෝකේ අයිති කිසිම දෙයක් අහිමි කරන්න මට උවමනාවක් තිබුණේ නැහැ. ඒ මොකද මම ඒ හුඟක් දේවල් අවබෝධ කරගෙන හිටපු නිසා. ඒ මිනිස්සු hina වුණා නම් hina වුණේ මට. දුවට නෙවෙයි. තාත්තේ පේනව නේද? මෙයා ඔහෙත් එක්ක ඉන්න කැමති නැහැ. ඒත් නීතියෙන් අපිට බල කරන්නත් බැහැ. මං කොහොමද සර් මේ දරුවා තනියම හදාගන්නේ? අනිත් එක මම මෙයාට කරපු වරද මොකක්ද? කො එන්න බබා. පූස් පැටියෙක් වගේ අතදරුවෙක් දාලා යන්න. ඒක ඔය සෙල්ලමක් කියලා හිතන්න එපා. තමුන් අම්මා කෙනෙක් නේද? දස මාසයක් බඩේ තියාගෙන හදපු දරුවා යහමගේ යවන එක අම්මා කෙනෙක්ගේ වගකීමක්. ඒ වගේම යුතුයකමක්. තේරුණාද? මේවා ආත්ම ගාන පරිසන්දෙන පාප කර්ම. දැන්වත් කරපු වැරද්ද අමතක කරලා යහපත් ජීවිතයක් ගන්න උත්සාහ කරනවා. මට බෑ සර්. මට බෑ මෙයා අමතක කරන්න. පේනවනේ වෙන්න යන අපරාධේ. ඔහෙට කියන්නේ සහගාන අපරාධ වලට හවුල් වෙන්න එපා.
දරුවාගේ ප්‍රශ්න නම් මගේ ප්‍රශ්න නෙමෙයි සර්. ඒක ඒගොල්ලෝ විසඳගත්ත දේ. මෙයා බාර ගන්න මං කැමතියි. ඔහෙට තියෙන්නේ ඔය දරුවා අනාථ නිවාසයකට බාර දෙන එක. ඔයා කොහොමද අම්මෙක් නැතුව දරුවෙක් හදන්නේ? ඒ වගේ මේ ගෑනු දරුවෙක්. මේ ගැනවත් හිතලා කරුණා කරලා දෙන්න එකතු වෙලා ගෙදර යන්න. මට බෑ සර්. මගේ බල්ලවත් ආයිත් මෙයත් එක්ක යන්නේ. ඔහෙලාගේ ජීවිතය ඇතුලේ මොන මොන කුණු කන්දල් තිබුණාද අපි දන්නේ නැහැ. හැබැයි මේ වගේ අත දරුවෙක් දාලා යන එක නම් වෙන ආත්මයක් නෙවෙයි. මේ ආත්මයෙන් පටිසන් දෙන වැඩක්. ඔහුගේ මිනිස්සයා කැමති ඔක්කොම වැරදි අමතක කරලා සමාව දෙන්න. අන්නේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න බැලුවොත් හොඳයි. මට බෑ සර්. මට බෑ. මම මෙයත් එක්ක යනවා. මේ ලෝකෙ වෙන්න තියෙන ලොකුම අපරාධය තමයි අම්මලා වෙන්න ඕනේ නැති අය අම්මලා වෙලා ඉන්න එක. දැන් ඉතින් ඔයට මටවත් කරන්න දෙයක් නැහැ. දැන් නීතියෙන් කරන යමක් කරගන්න එකයි තියෙන්නේ. මේ කෙල්ල කාල කන් වෙන්න ඉඩ දෙන්නේ නැහැ සර්. මගේ ජීවිතේ දිය කරලා හරි මම මේ කෙල්ල රාජකුමාරිකාවක් කරනවා. දුව රාජකුමාරිකාවක් කරන්න හිතපු හිතුවිල්ලට පණ උපද්දන්න මම නොඉඳිනා දුක් විඳා. දුව පොඩි කාලේ මගෙන් අහපු හැම වෙලාවෙම මම කිව්වේ දුවගේ අම්මා මැරිලායි කියලා. ඒ මිනිස්සයා දැක්කහම මට හිතුනේ මේ මගේ දුවගේ අම්මා නේද කියලා. ඒ වගේම මගේ දුවගේ අම්මා හොරකම් කරයි කියලා ඇහුවහම මට හුඟක් වේදනාවක් දැනුණා. මම මෙහෙම ඇහුවට තාත්තා මාත් එක්ක තරහ වෙන්න එපා. තාත්තා ඔය කියන්නේ ඇත්තද? ඔය ඇත්තමද තාත්තේ? මම මගේ දුවට කවදාක බොරුවක් කියලා තියෙනවද? මම උන්දව ගිවන මහලු නිවාසයක නැවැත්තුවා. දුවට ඕන වෙලාවක පුළුවන් ගිහිල්ලා යව බලන්න. මං කොහෙවත් යන ගෑනු කෙනෙක් වාහනයක දාගෙන යනවා දැක්කයි කියලා මිනිස්සු hina වෙනවා වෙන්නත් පුළුවන්. ඒකට දුවට කේන්ති යනවා වෙන්නත් පුළුවන්. ඒ හැම දෙයක්ම දැනගෙන මං එහෙම කරේ දුවට හිතන්න අවස්ථාවක් දෙන්න ඕනින්දා. මං එයාව බලන්න යනවා නම් යන්නේ වරදක් කරපු ගෑනු කෙනෙකුට සමාව දෙනවා කියලා. මට මගේ හිත හදාගන්න පුළුවන් වුණොත් විතරයි තාත්තේ. ඒ ඇරෙන්න එයා ගැන දයාවක් කරුණාවක් මගේ හිතේ ඉපදෙන එකක් නෑ. එහෙම හිතන්න කිසිම දෙයක් මගේ අම්මා මට ඉතුරු කරලත් නෑ. ඒ නිසා මට හිතන්න ඉඩ දෙන්න තාත්තේ. මව්වරුන් විසින් දාර්ක ප්‍රේමය සුළු කොට තකන කල්හි මනුස්සකම හැල් වී සියලු මානව සම්බන්ධතා